මම ඉපදිලා තියෙනම ගස් හදන්න එන්න ඇති කියලා මට හැමතිස්සෙම හිතෙන්නේ. මම ඒකගේ නිවස නැතුව මම වෙනත් තැන්වල ජීවත් වෙලා තියෙනවා. මම ගොඩාක් ගස් කොළන් හදපු එක්කෙනෙක්. පළතුරු වර්ග සහ මල් වර්ග හැම දෙයක්ම මම හදලා තියෙනවා. මම හිටියා සිංහරාජේ ගාව නමුණු කුල ඒ හැමතැනම මම ගස් හදලා තියෙනවා. ඒ කට්ටිය කඩලා ඒවා දැන් කනවා කියලා. මට ඉතින් මට පුදුම සතුටක් තියෙනවා. ඇත්තටම සතුටක්. මට අපේ තාත්තා ගොඩාක් අලි පේර අරම ඔක්කොම වර්ග දුන්නා. පේරාදෙනි ඉඳන් එහෙ අරන් ගියා. දියදාව දෙනියා. ඇත්තටම හැම පළතුරු වර්ගයක්ම හැදුවා. මම ඕනේ පඩිද. පඩි හම්බුනේ නෑ. ඔයා ඒක බලාපොරොත්තු වෙන්නේ. ඒත් මම මගේ පැල අරන් ගිහිල්ලා එහෙ හැදුවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කියනවා මේ මధుරි ඔයා වෙනින් මිනිස්සු එහෙ තියෙනවා ගෙදරට ගෙනන්නනේ දාන්නේ. ඔයා ගෙදර තියෙන ඒවා කියලා එහෙ ඉන්නේ. මම හදපු ගස් ටික බලලා එන්න තමයි මම යනවා නම් යන්නේ පළාත් වලට. මම සමහරක් විට ඒක ගෙඩියක් මම කාලා නැහැ. ලාභයක් බලා ගන්න එපා. කාගේ හරි කමන්නේ නැහැ. කොහේ හරි කමන්නේ නැහැ. ගහක් කොලක් ඉන්නන්. පතෙක් හරි කණ්ඩ හරි. අපි මිනිස්සු වෙනමයි ගස් කොල්ලන් වෙනමයි කියලා මගේ නම් අදහසක් නැහැ. ගොඩක් වෙලාවට ගස් එක මම කතා කරනවා. මට ගොඩක් යාළුවෝ කියලා දැනෙන්නේ මට ඒ කට්ටිය තමයි. තක් කපනකොටත් ඔරේ කියනවාමයි. පේර ගහක් උනත් කපනවා නම් මම හෙට මං වාගේ අත්තක් කපනවා සමාව වෙන්න කියලා මං කියනවාමයි. යටෙන් කපනකොට ඔයාගේ කොහොමද අඬනවා? මම අලි පේර ගහක් කපලා ගේ ඇතුළට ඇවිල්ලා මම හොඳට වැඳුවා. මම උද්භිත උද්‍යානයේ පෙරදින උද්භිත උද්‍යානයේ සුවහස්මල් සමාජිකාවක් විදිහට වැඩ කරනවා. දැන් අවුරුදු 10ක්. මේ පොඩි අත්තක්වත් කඩන්න දෙන්නේ ගෙඩුත් එයා අඬනවා. ඇත්තටම මේක ලස්සන තියෙනවා. මෙන්න නල්ලයි කිව්වේ. මේක ඇතුළ මට හිතෙනවා මේ ඇත්තට ස්වභාව ධර්මයේ විස්මිතම තනක් මට මෙතන. ඒ යාට අවශ්‍ය විදිහට තිබ්බහම එයා ලස්සනට හැදෙනවා. කොහොම හදලා තියෙන්නේ මම. කිසිම කෙනෙක් හදලා නැහැ. අවුරුදු 10ටම. කරන පැලයක් කිසිම කෙනෙක් හදලා. මට කොවිඩ් මතකත් නැහැ. මම අපි උදේ 4ට නැගිටිනවා. අපි මැරිලා යනවනේ. කම්ම කාලේ ඉන්න එපා. ආසයි නම් ඉගෙන ගන්න ඉස්සෙල්ලා. සමහරක් ගස් හදන්න ඉගෙන ගන්න අවුරුදු 15ක් විතර ගියා. හරි පුදුමයි. ඇත්තටම ගස් කොළන් කියන්නේ මේ ඔක්කොම මගේ සීඩ්ස් මේ මං හදපු ඒවා. ඊට ලොකු කරාම විවිධ මල් පිපෙනවා. දැන් වර්ග 1000ක් විතර වගේ ඇති. මේක මොනවද? පැතිෆිලම්. පැලනප්ස්. පැලනප්සිස් මාළු මිරිස් තක්කාලි. ඒවා හදලා ඒවා විකුණන්න පුළුවන් නේ අපිට. උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක්. ගෝවිතුවා මම මේක නරක වැඩක් නෙමෙයි. ගෘහණියක් විදිහට මගේ ඔළුව නන්නත්තර වෙලා නැහැ. අනම්මනම් කතා කර ඉන්න මට වෙලාවක් නැහැ. මම ඇත්තටම කතා කරලා තමයි විකුණන්නේ. මේ ගස් හදලා තියෙන්නේ ඔයා. මම දැන් කොහේ තැන කියලා හැදෙන්න. ඔයා පෙරට කියලා යවනවා. ඉරාපු දවසෙත් කියනවා අපි දෙන්න යන්තම් පණ බේරන් ආවනේ කියලා. මම මගේ කටේ කෙල හිදෙනකම් මම එයාට කතා කරනවා. සාකුට සල්ලි ටික දාගත්ත ගියානේ. දැන් මේ මගේ යාළුවා වගේනේ මං හදන්නේ. මම හරි තෘප්තිමත් මගේ මේ වගාවත් එක්ක. දැන් මේක මට අයිති නෑ මේ ඔක්කොම ස්වභාව ධර්මනේ. ඔව්. ඉතින් අපි දන්න දේ කියලා දෙන්න ඕනේ. ආසයි. ඔයා විශ්වාස කරන මං හිතනවා ඔයා මට හම්බුනේ මේ විශ්වේ මොකක් හරි එකකින් කියලා මට හිතෙනවා. මං ඉස්සර අපේ මහත්තයාට කියනවා ඒ කාලේ ආව මල්වත්තේ වැඩට දාලා දෙන්න. පඩි එපා. මං හිතනවා මිනිස්සුන්ට හොඳ සිතුවිලි තියෙනවා නම් ඒක අනිවාර්යෙන් වෙන් හරි ඒක හම්බෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ලංකාව ඇතුළ මොනවා හරි මැරෙන්න ඉස්සරහ දෙයක් කරලා යන්න ඕනයි. මේ එන්වයරන්මන්ට් එක ලස්සනට කරලා යන්න ඕනයි. ඒක තමයි එයා හිතෙන් තියෙන හැම එකම. ඇලෝකේසියා. පෙළ ඉන්න පෙන්තුරේ බලනද 75000 රூபா 75000 க்கு போயிச்சா இந்த எந்தூரி கவாலி. එහෙනම් ඔයා කතා කරනකොට මේ හරිස්මා වසපම හොඳින් ඉන්නවද? එහෙමද කතා කරන්නේ? මටත් හොරෙන් මල පිපිලාද? ඇත්තට කාලයක් ඔයා හැදුනද? මට පුදුම හිතෙනවා මං පොර ගන්නෙත් නෑ. ඒවට යාලා හැදෙන්නේ. එපිසියා නේ. මේකත් ලස්සන ක්ලියෝපැට්‍රා එපිසියා එකනේ. බලන්නකො පාට ලස්සන. ලැබිලා තියෙනවද මොන හරි ප්‍රතිඵලක්? ඒ කියන්නේ ඉල්ලීමක් කරාම. කියන්නේ මෙයාට ඕනේ නෑ කියලා යනවා. මම ගෘහණියක් විදිහට මට සපෝට් කරන්න කියන එක මං කිව්වා. මේ හැම දෙයක්ම අපේ මුදල්. ඒකට රජයෙන් දෙන්නේ වැඩ කරන එක්කෙනාට නෙමෙයි. එක ගිහින් දෙනවා නෙට් එක ගහනවා රෙදි වැල වහන්න. එහා පැත්ත පේන්නේ නැති වෙන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා අපේ රටේ. දැන් මේ හැම දෙෙම ඔයා සල්ලි වලකට අපේ සල්ලි. මට කිසිම දෙයක් ලැබිලා නැහැ. මගේ බලාපොරොත්තු නැහැ. පුංචි දුකක් තියෙනවා මේ පෙරදින උද්භිත උද්‍යානයෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඌ සේවාවක් කරනවා. මන්ද ඒකට මට වචන නැහැ. කිනකුත් කරලා තියෙනවා පෙරදින ඉපදෙන්නත් ස්වභාව ධර්මයත් එක්ක ඌට වැඩි එකතු වෙන්න කියලා. ඒතර ලොකු කනගාටුවක් තියෙනවා. මුදලටම ඉස්සරහා දැන් දෙන්නේ නැතුව කොලක් කරේ. ඇඟ වෙහෙසනවනේ හැමදෙස්සම ආඩිය දාගෙන වැඩ. ඒ කියන්නේ මම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙකුත් නෙමෙයිනේ. අපිට හොඳ අදහස් තියෙන කට්ටිය මේ ගේ ඇතුළෙම තමයි ඒක කරකැවෙන්නේ. මට හිතෙනවා වගේ තරුණ ළමෙක් ඇවිල්ලා මාව ඉන්ටර්විව් කරපු එකෙන් අපි මැරිලා යන්න කලින් අපේ හිතේ තියෙන මේ හොඳ දේවල් හොඳ අදහස් සමාජයට දෙන්න පුළුවන් වුණා කියන හැඟීම මට තියෙනවා. හඹා යන එක රත්තරම් බඩු ඒව ගැන මට එච්චර හැඟීමක්. ඒක හොඳ වටිනා අදහසක් මේ පුතා මගෙන් ගත්තේ කියලා මේ පේජ් එක ෆොලෝ කරන්න කියලා මම කියනවා. මේ පරිසර හිතකාමී දරුවෙක් මට සතුටුයි යාගේ. සල්ලි බලාපොරොත්තු වෙන්නේ. එයාට ඕනයි ලස්සන තැනක් ඕනයි. ලස්සනට මේ ලංකාව හැදෙන්න ඕන කියලා තමයි. එයා ඉතින් ගස් එක්ක
මල් පැලත් එක්ක කතා කරගෙන එයා මේ ගස් තමයි එයාගේ ආදරෙන්ම යාළු එන්වයරන්மெண்டோட ஆசையுள்ளாக்கள் இந்த வீடியோ பாருங்க ஃபுல்லா பாருங்க வீடியோல ஃபுல்லா பாருங்க ඒ කියන්නේ මේ වීඩියෝ එක මුලින් ඉඳලා එන්ඩ් වෙනකන් ඔයාලා බලන්න සම්පූර්ණව බලන්න බලුත් ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ඒකෙන් அஸ்ஸலாமு அலைக்கும் ஐபோவான் வணக்கம் நாங்க இன்றைக்கு எங்க வந்திருக்கோம்னு சொன்னா பேராதேனியில கலஹான்ற ஒரு ஊர்ல என்வாயன்மெண்டோட ரொம்பவே ஆசையாவும் விருப்பத்தோடையும் இருக்கக்கூடிய ஒரு மேடம் ஒன்றை தான் சந்திக்க வந்திருக்கிறோம் අපි කොහොමද එවිල්ලිනවා කියලා කියන්න කිව්වොත් ගලහය තුල පොඩි ගමක් තියෙනවා ඒ ගමේ තුල එන්වයරන්මන්ට් එක හරි ආසාවෙන් පරිසරත් එක්ක ආසාවෙන් ඉන්න මැඩම් කෙනෙක් හම්බවන්න ආවා. එයා ගෙදර ගොඩාක් වැඩ කරලා තියෙනවා. එන්වයරන්මන්ට් එක හරි ආසාවෙන් ගස් එක්ක හරි ආසාවෙන් ඉන්න මැඩම් කෙනෙක්. දැන් මාත් එක්ක පුල්ප වෙලාවක් අපි කතා කරලා බලමු. එයාගේ අදහස මොනවද? එයා සමාජයට මොනවද කියන්න තියෙන්නේ? ඔයාලා එයාගෙන් ගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒක ගැන අපි ಸ್ವಲ್ಪ වෙලාවක් කතා කරමු. அவர் நிறைய விஷயங்கள் உங்களுக்கு சொல்றதுக்கு இருக்கிறாரு. நீங்க இருக்கக்கூடிய என்வாயன்மெண்ட்ல இருந்து எப்படி வாழணும் இந்த மாதிரியான விஷயங்களை நீங்க கற்றுக்கொள்ளணும்னு சொல்லி அவர்கிட்ட நாங்க பேசி பார்ப்போம். போவோம் மேடம். ආයිබෝවන් අපි දැන් ඔයාව දැක්කම මම නවත්තලා ආවේ මෙතනට. மேடம் ඔයා ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නකෝ මට. මම මధుරි විජේසේන මට අවුරුදු 61ක් මගේ මහත්තයා ශාමිකයි මට අවුරුදු 33ක පුතෙක් සහ අවුරුදු 26ක දුවෙක් ඉන්නවා. දැන් මම හිතන්නේ මම ඉපදිලා තියෙනම ගස් හදන්න එන්න ඇති කියලා මට හැමතිස්සෙම හිතෙන්නේ. මම එච්චරටම පරිසරයට කැමති එක්කෙනෙක්. ඉතින් මම දැන් අවුරුදු ගණනාවක සිට සහ මම වෙනත් මගේ නිවස නැතුව මම වෙනත් තැන්වල ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන් තේබතු ආශ්‍රිත නිල නිවාසවල මම හිතන්නේ ඒ තැන්වලත් මම හරියට මම ගොඩාක් ගස් කොළන් හදපු එක්කෙනෙක් විශේෂයෙන් අඹ ගස් හැම කියන්නේ මේ පළතුරු වර්ග සහ මල් වර්ග හැම දෙයක්ම මම හදලා තියෙනවා මම ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා ඒ කියන්නේ මම දැන් ඒ හදපු දේවල් ගොඩාක් මම හිටියා සිංහරාජ ගාව තේවත්තට නමුණුකුල ඒ හැමතැනම මම ගස් හදලා තියෙනවා රාජගාව තිබුණ තේවත්තක නිල නිවසක මම ජීවත් වුණා මගේ තාත්තා අවුරුදු කීයක් හිටියා මම අවුරුදු 7ක් 8ක් වගේ හිටියා. එතකොට ඒ ඉඩමේ මම ගොඩාක් ගස් හැපැල මම හිතලා දැන් ඒවා ලොකු ගස් කොළන් වෙලා ඒ ඔක්කොම මේ මිනිස්සු ඒවා දැන් භුක්ති විඳිනවා. ඊට පස්සේ ඒ කට්ටිය මට කෝල් කරලා කිව්වා මේ මම හදපු ගස් දැන් මම අපි ඒ කට්ටිය කඩලා ඒවා දැන් කනවා කියලා. මට ඉතින් මට පුදුම සතුටක් තිබුණා. ඇත්තටම සතුටක් තිබුණා. පළතුරු හැදිලා ඔක්කොම දෙන දැන් කනවා කියලා ඔයාලට පණිවිඩය ආවා. පණිවිඩය ආවා. ඒ කට්ටිය කෝල් කරලා කියනවා මා මතක් වෙනවා කියනවා. මට අපේ තාත්තා ගොඩාක් අලි පේර අරම ඔක්කොම වර්ග දුන්නා. පේරාදෙනි ඉඳන් එහෙ අරන් ගියා ඒවා. ඒකට මම තරුණ වයසේ මම ඒ ගිය ක්වාටර්ස් එකේ අලුත්ම ක්වාටර්ස් එක තමයි අපි පදිංචි උනේ. මොකක්වත් තිබුණේ නැහැ. තනකොළ ගහක්වත් තිබ්බේ නැහැ. දියදාව දෙනියායි. දියදාව දෙනියායි. ඇත්තටම හැම පළතුරු වර්ගයක්ම හැදුවා. මල් ගස්ද මේ වගේ පළාතක ඉඳලා ඇවිල්ලා මේ තරුණ ළමෙක් මෙහෙම වැඩ කරා. ඔයාලට පඩි හම්බුණාද ඒකට? මොන පඩිද? පඩි හම්බුනේ නෑ. ඔයා ඒක බලාපොරොත්තු නැති මම ගෘහණියක් නේ. මම ඉතින් අපේ මහත්තයා වැඩට ගියාට පස්සේ මම ඕවා තමයි කරේ. මම එළවලු හැදුවා. මොකද මේ පැතිවල ගොඩක් තිබුණා මේ ගොම පෝර ගන්න. එතකොට මම එහාවත්තේ එනවනේ කට්ටිය යාලට මේ ග්‍රිඩි සීඩියා කපන්න එනවා. මම එතකොට මට ග්‍රිඩි සීඩියා අපෙන් කපන් යනවා. ඔයා මට ගෙනත් දෙන්න ගොම පෝර කියලා. එහෙම ආරේ ගොඩාක් වැව්වා. ඇත්තට මේ සතුටුයි. මට හිතට මම ඉපදිලා තියෙන ඒක එහෙ විතරයිද ඔයා එහෙම වැඩ කරේ වෙන තැනවලත් වැඩ කරලා නෑ මහත්තයා හන්තාන රිසර්ච් හිටියා. එතකොට නම් ඒ වත්තේ ගොඩක් ගස් තිබ්බා. ඒත් මම මගේ පැල අරන් ගිහිලා එහෙ හැදුවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කියනවා මේ මధుරි ඔයා වෙනින් මිනිස්සු එහෙ තියෙනවා ගෙදරට ගෙනන්නනේ දාන්නේ. ඔයා ගෙදර තියෙන ඒවා කියලා එහෙ ඉන්නයි. මම හදපු ගස් ටික බලලා එන්න තමයි මම යනවා නම් යන්නේ මේ පළාත් වලට. ගිහිල්ලා මං සතුටු වෙලා එනවා. ඒ කියන්නේ පුංචියට හදපු ගස් දැන් ලොකු වෙලානේ. ඔව්. මට ඒක ගැන හරි සතුටුයි. මම සමහරක් විට ඒක ගෙඩියක් මම කාලා නැහැ. ඒ වගේම ඉතින් හැමෝටම මම කියන්නේ ලාභයක් බලා ගන්න එපා. සමුන්ට හන්දම කියලාම ආත්මාර්ථකාමී කාගේ හරි කමන්නේ නැහැ. කොහේ හරි කමන්නේ නැහැ. ගහක් කොලක් ඉන්නන්. පතෙක් හරි කණ්ඩ හරි මම හිතනවා ඉතින් ස්වභාව ධර්මයයි මිනිස්සු අපි ඔක්කොමලා කියන්නේ එකක්. අපි මිනිස්සු වෙනමයි ගස් කොලන් වෙනමයි කියලා මගේ නම් අදහසක් නැහැ. ගොඩක් වෙලාවට ගස් එක මම කතා කරනවා. මම ගස් එක කතා කරනවා. ගස් එක කතා කරනවා. මට ගොඩක් යාළුවෝ කියලා දැනෙන්නේ මට ඒ කට්ටිය තමයි. මම ගොඩක් වෙලාවට අත්තක් කපනකොටත් තම සමා වෙන්න කියනවා. ඒක මගේ හැටියක්. සොරි කියනවාමයි. සොරි කියලා තමයි අත්තක් කපන්නේ. මට අයිති නෑ නේද? එයාත් මට ගොඩක් මිනිස්සෙක් වගේ. කියන්නේ පණ තියනවා කියන හැඟීම මට තියෙනවා. උණ ගහක මං දැන් මගේ චිටි ගහේ peer ගහක් උනත් කපනවා නම් මම හෙට මං වාගේ අත්තක් කපනවා සමා වෙන්න කියලා මං කියනවාමයි.
ඕන එකට මං කියනවා. එක ගහක් යටින් කපනකොට ඔයාට කොහොමද අඬනවා? මම නැතුව දැන් ගොඩ නැගිල්ලක් හැදුවා. ඒකෙදි අපේ පුතා බය වුණා ඇත්තටම කියනවා. අලි පෙර ගහක් කපලා මම සාමාන්‍ය අඬන කියන්නේ මම එදා අපේ ගේ ඇතුළට ඇවිල්ලා මම හොඳට වැඳුවා. එයා බය වුණා යඩන්නේ. මට අර මිනිස්සෙක් මරනවා කියන අර සද්දේ තව කඩා වැටෙන සද්දේ මගේ මල් ගාව. මේක මොනවද? මේක ඇසේලියා. දැන් අද පොඩ්ඩක් පරණ වෙලා වගේ. මේ මගේ ගෙදර මගේ මහ ගෙදර. பறனை நாட்டில பூ இதெல்லாம் நாங்க இப்போ உங்களுக்கு காட்டு தீக்கிறோம் பார்க்கலும் එයා ප්ලාන්ට් එක. මේකට පස් ඕනේ. පස් ඕනේ. මේ ඔක්කොම එයා ප්ලාන්ට්. සෙපරේටම් කියලා ඕකිඩ් එකක්. මම ඇත්තටම එළවලු හදන්න තමයි කැමති. මේ සත්ව හානිය හින්දා තමයි මම ගොඩාක් මල් වගාවට යමු මේ සහ මම උද්භිත උද්‍යානයේ පෙරදින උද්භිත උද්‍යානයේ සුවහස් මල් සමාජිකාවක් විදිහට වැඩ කරනවා. ජාතික උද්භිත උද්‍යානයේ පෙරදිනේ. ඒකේ මම අනුබද්ධිතයි සුවහස් මල් කියලා තියෙනවා මේ ගෲප් එකක්. මම ඒකේ සමාජිකාවක්. එහෙමද? ඒක අවුරුදු කීයක් ඉන්නේ? දැන් අවුරුදු 10ක්. අවුරුදු 10ක්. අවුරුදු 10ක් ඒකේ තියෙන විනයස් එක මම වැඩ කරගෙන යනවා. இதோட அவர் சரியான இறக்கம். හරි ආසාවෙන් මේක හදන්නේ එයා. මෙයාත් එක්ක හරි ආදරයි එයා. මේ පොඩි අත්තක්වත් කඩන්න දෙන්නේ. ගෙඩුවත් එයා අඬනවා. இது வந்து நெட் ஹவுஸ் வந்து செஞ்சிருக்கிறா. நெட் ஹவுஸ் එකක් හදලා තියෙනවා මැඩම්. ඒක අපි බලන්න යමු. කොහොමද හදලා තියෙන්නේ? එයා ගෙදරින් උදේට 4ට නැගිටිනවා. 4ට නැගිටලා මේක හදන්නේ. பெரிய ஒரு நெட் ஹவுஸ் ஒன்று செஞ்சுக்கிறா. எத்தட்டமே மேக லස්සන තියෙනවා. உண்மையில நல்லா இருக்குது. நல்ல அழகான ஒரு இது ஒன்று செஞ்சிருக்கிறா. மிச்சமே எந்தூரியனோட மிச்சம் இறக்கத்தோட செஞ்சிர போலவும் விளங்குது. அவட பேசுவோம். ඇත්තටම ඇත්තටම තියෙන කෙසෙල් වගාවක්. කෙසෙල් වගාවක් තමයි තිබුණේ. එතකොට රිලව් ඇවිල්ලා මේ ලොකු මේ හානියක් කරානේ. කොම කනවා අරවා වේවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් තිබුණා මට මොනවත් වවන්න බෑනේ. එතකොට මට හිතුණා මේ මම පොඩි ට්‍රේනින් එකකට ගියා. ගිහිල්ලා මෙතන තිබුණ මේ ගහක් දෙකක් කපලා මේක මීට අවුරුදු 10කට උඩ. 10ට කලින් හදපුවා මේක. 10කට කලින් මේක ඇතුළ මට හිතෙනවා මේ ඇත්තට ස්වභාව ධර්මයේ විස්මිතම තනක් මට මෙතන. මොකද මේක ඇතුලේ තියෙන මේ ස්වභාව දැන් මම ඕඩර් එකකට හදලා නැහැ. මේ බිගෝනියා තියෙනවා. ඇත්තට මේක උද්භිත උද්‍යානයේ මේ ක්‍රමයට යලා කැමති නැති වුණාට මේ ස්වභාව ධර්මයනේ. අපි නිකන් ඉස්කෝලේක ළමයි වගේ පේලිය එහෙම තිබ්බොත් ගස් කොළන් හැදෙන්නේ නැහැ. එයාට අවශ්‍ය විදිහට තිබ්බහම එයා ලස්සනට හැදෙනවා. කොහොම හදලා තියෙන්නේ මම. කිසිම කෙනෙක් හදලා නැහැ. අවුරුදු 10ටම මම ඔයා මේක විකුණලා තියෙනවද? ඔව් මම මේවා මේ එක්සිබිෂන්ස් අරගෙන යනවා. ඒ කියන්නේ මම බැංකුවක් වලින් පැල ගේන අයගෙන් මම අරගෙන ඒවා මම කප්පාදු කරලා පැල අරගෙන තනිකර මගේ අත් දෙකෙන් කරන්නේ. එකම පැලයක් කිසිම කෙනෙක් හදලා. මට ඒ ගැන ලොකු සතුටක් මං හිතන්නේ ඔයාලට දුක හැදෙන්න වෙලාවට මේක තුල එතනට වෙලා ඉන්නවා. ඔව් දැන් කොවිඩ් කාලේ හැම මට කොවිඩ් මතකත් නැහැ. මම අපි උදේ 4ට නැගිටිනවා. අපි දරලිපේ උයන්නේ. මොකද මගේ මහගෙදරනේ මං ඉන්නේ. අපි උයලා. ඒතර ඔක්කොම වැඩ ඉවරයිනේ. ඒවල් අස්කල්ලා අතු ගාලා වකුන් දාලා ඔක්කොම අවුවට අරින මේ සුදු දාලා තොප්පිය දාලා මම මගේ රස්සාවට ඒ වගේ එනවා මම මෙතෙන්ට. මගේ රස්සාව මම අතන දෙක තරක් තියෙන මගේ පැල හදන්න. එතන ඔක්කොම තියෙනවා මගේ ගොම පෝරද එහෙම තියෙනවා ඩ්‍රම් සෙට් එකක් වගේ. මම කැමතිම තැන තමයි ඉන්න අනිත් එක මම කියන්නේ මිනිස්සුන්ට අපි මැරිලා යනවනේ. කම්ම කාලේ ඉන්න එපා. නිකම්ම ටීවී එක දිහා බලාගෙන මොනවාරි ආස කරන දෙයක නිරත වෙන්න කියන එක තමයි මම කියන්නේ. මම ආසයි නම් ඉගෙන ගන්න ඉස්සෙල්ලා. ගහක් කොලක් කියලා කියන එක මට සමහරක් ගස් හදන්න ඉගෙන ගන්න අවුරුදු 15ක් විතර ගියා. හරි මාධ්‍ය ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒ ගහ කොහොමද හැදෙන්නේ කියලා බලන්න. දැන් මේ අපි හිතුවට දැන් ගොඩක් දෙනෙක් අරන් යනවා පැල. ඒ වුණාට එයා දන්නේ මේක තියන්න ඕනේ කොතනද. මේ මෙතනම වුණත් සමහරක් ගස් තියෙන තෙත සීතල මුල්ලක් ඕරග. මේක දැන් අත්දැකීමෙන්ම දන්නවා. එයා තියන්න ඕන තැන. එයාට වැඩි අවුව එපා. මෙයාට තෙත සීතල තැනක් ඕනේ. හරි පුදුමයි ඇත්තටම ගස් කොළන් කියන්නේ. වලට එක එක වර්ග තියෙනවනේ. ඔව් මේ ඔක්කොම මේ එක වර්ග වලට නම තියෙනවද? ඔව් මේ කැන්ඩල් මෙන්න මේ කැන්ඩල් එකේ එන්නේ ඇට සීඩ්ස් එන්නේ. ඒවත් පැල කරපුව තමයි මේ. හිතන්නකො කාලේ මේ බ්ලැක් වර්ග මේ ඔක්කොම මගේ සීඩ්ස් මේ. මං හදපු ඒවා. හරි? මේව ඔක්කොම මගේ සීඩ්ස්. මේව නම් මේ බැංකුවක් වලින්. මේක ඔයා මේක පෙළ ගලවලා හිතනවද නැත්නම් ගන්නවා. මේ ඔයාලට මම සීඩ්ස් පෙන්නන්න මේ සීඩ්ස් මේ තියෙන්නේ මේ ඇට.
ඒවා එළියට එනකොට චූටිවට ඒක කාලයක් ගිහිලා ලොකු කරාම විවිධ මල් පිපෙනවා. සූරියන කියන්නේ මට දන්න විදිහට. ඒ කියන්නේ මම දැකලා නැති වර්ග තියෙනවානේ ගොඩක්. ඒ හින්දා කොහොමද වර්ග ඇති මං හිතන්නේ ඒක 1000ක් විතර වගේ ඇති. මට නම් එච්චර ගොඩක් නැහැ දැන් අලුත්. මේකෙන් වර්ග 1000ක් තියෙනවා. දැන් ඔයා ගාව වර්ග කීයක් තියෙනවද මෙතන? එහෙම හිතන්න බැයි දන්නවද? මේ දැන් මගේ සීඩ්ස් වලින් ආවේ ඒවට නමක් නැහැ. දැන් මෙයා මේ නම ඕනේ. මේක පාට කීයක් තියෙනවද? එන්දුරියෙන් වලින් මේක පාට කීයක් තියෙනවද මෙතන සාමාන්‍ය? පාට ගොඩක් පින් තියෙනවා වයිට්. පාට ඇටි 10ක් 15ක්. පැලනොප්සිස්. මේ ඉඳ පාරංගයි இது எவ்வளவு அழகான எந்தூரியன் பாருங்க. ස්පැති ෆිල්ම්. මේක මොනවද? ස්පැති ෆිල්ම්. ස්පෙති ෆිල්ම්. ඔව් ස්පැති ෆිල්ම්. පැලනොප්සිස් ඕකිඩ්. මේ ඕකිඩ් මේක ඕකිඩ් பெற පැලනොප්සිස්. எனக்கு நான் சொல்லல அது விளங்குது இல்ல. ඒවා මේ බොකේස් වලට එහෙම ගන්නවානේ. මේක බලන්න ලස්සනයි. මේවා ඉතින් ඔයාලගේ ගෙදරත් කරන්න පුළුවන්. සාමාන්‍ය පර්චේස් ගාන ගෙවල් වල ඉඩ තියෙනවා නිකන්. නෑ මම එකක් කියන්න කැමතියි. දැන් සමහරක් කට්ටිය මල් හදන්න කැමති නෑනේ. ඇත්තටම අපේ රට දැන් අපහසුයෙන් හැමෝම වගේ ජීවත් වෙන්නේ. පුදුම අපහසුතාවයක් තියෙනවානේ. එතකොට මං හිතනවා මිරිස් පැල. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න. කොම්පෝස්ට් ගෙදරම හදා ගන්න. බෑග්ස් ඉස්සෙල්ලා ලොකුවට වියදම් කරන්නේ නැතුව ඉතින් බෑග්ස් ඔය කඩෙන් ගෙන ඒ පුංචි පොල් කටු වල හරි කමන්න ඉස්සෙල්ලා බෝ කරගන්න කොම්පෝස්ට් එකක් හදලා මිරිස් පැල හදන්න පුළුවන්. මාළු මිරිස්, තක්කාලි ඒවා හදලා ඒවා විකුණන්න පුළුවන් අපිට. මම මල් වගාවට ආසයි. ඒත් එක්කම තව අපේ කාන්තාවන්ට පුළුවන් ඒ වගේ දෙයකටත් යොමු වෙන්න පුළුවන්. ඒකෙන් එයාලා සාමාන්‍ය දවසෙන් කීයකට හම්බ කරන ජීවත් වෙන්න පුළුවන්. ඒක දැන් අපි හිතමු ගොවි ජන සේවයකට කතා කරලා. එහෙම ඒක උවමනාව තියෙනවා නම් අවශ්‍යතාවය තියෙනවා නම් කරන්න බැරි දෙයක්. ගොවි ජන සේවය තුළ මේ වගේ දේවල් කරන කට්ටියට ගොඩ සපෝට් එකක් දෙනවද මේ ලංකාවේ? සපෝට් එකක් දෙනවා. වෙලා තියෙන්නේ. අපේ කට්ටියට වෙලක් තියෙනවා බොරු මාන්නේ තියෙනවා. දැන් මම මීට අවුරුදු 10කට කලින් මට ওই ප්‍රශ්නේ ආවා. හරිද? අයියෝ ඔයා ලොරියක දාගෙන පැල අරගෙන යනවද? අයියෝ මදුරු ඔයා මෙහෙම එකක් කරනවද? කියන සෑහෙන මට ප්‍රශ්න. ඒ කියන්නේ මගේ නෑයන්ගෙන් අපේ අම්මලාගෙන් අර එහෙම අපේ පරම්පරාවවත් මේව අරගෙන ගිහිල්ලා නැහැ කියන එක තිබ්බා. මම ඉතින් හිතුවා මම මේක නරක වැඩක් නෙමෙයිනේ. ඒක කුඩු බිස්නස් එකක් එහෙම මොනවත් නෙමෙයි. ඒ හින්දා මම මේක අත්හැරියේ නැහැ. අද වෙනකොට මම දෙයක යොමු වෙනවා. කියන්නේ මම ගෘහණියක් විදිහට මගේ ඔළුව නන්නත්තර වෙලා නැහැ. මට වැඩ තියෙනවා. මම ගෙදරට ඇවිල්ලා කවුරුත් අනම්මනම් කතා කර ඉන්න මට වෙලාවක් නැහැ. හැබැයි මම මේත් එක්කම මගේ ගමේ දාන ගෙවල්, බණ ගෙවල්, අනෙත් ස්වේච්ඡා කටයුතු මම ඒව එකක්වත් අතාරින්නෙත් නෑ. මම දෙයකට මම සහභාගී වෙනවා. එකක් ගන්නවා මම. මොකද මට පෝරවලට දැන් ඉස්සරට 3 ගුණයකින් විතර ගණන් ගිහිල්ලානේ. ඔව් මම ඇත්තටම කතා කරලා තමයි විකුණන්නේ. මේ ගස් මම අතරින් තියනවා. තියලා කියනවා හදලා තියෙන්නේ ඔයා. මම දැන් කොහේට තැනක ගිහිල්ලා හැදෙන්න. ඔයා ආසාවෙන් ඔයා පෙළත් එක්ක කතා කරනවා. දැන් මම ඔයා පෙළට කියලා යවනවා. ඔයා ගිහිල්ලා අද යනවා. ඒකල මං එක්සිබිෂන් ගිහිල්ලා ඉතුරු වෙලා ගේනවනේ. ඉරාපු දවසෙත් කියනවා අපි දෙන්න යන්තම් පණ බේරන් ආවනේ කියලා කියනවා. ඒක ඉතින් ඔයා කාටවත් කියලා තියනවද? මගේ යාළුවෝ දන්නවා. ඒ කියන්නේ ඇත්තටම මම එයාලා මොනවද කියන්නේ? මෙයාට මොනවද පිස්සු කියලා කියලා. හස්බන්ඩ් කියලා මధుරි කාටවත් ඇහෙන්නේ නැති ඉන්න හොඳයි. නැතවට අනිවාර්යෙන් පිස්සු. ඔයා එතකොට දැන් මේ පෙළ හිතන්නකෝ. ඔයා අතෙන් හදපුවානේ. මේක එක්කෙනෙක් අරන් යනවා. ඔව්. ඔයාට දුක හිතෙනවා මේක අරන් යනවනේ. මේක තමන් මගේ නෑ මං එයා අරන් යනකොට මම මගේ කටේ කෙල හිදෙනකම් මං එයාත් එක්ක කතා කරනවා. මගේ පාරිභෝගිකයා. මං අහනවා දැන් ගොඩක් දෙනෙන් නම් සල්ලි ගත්තා දුන්නා. සාකුට සල්ලි ටික දාගත්ත ගියානේ. දැන් මගේ යාළුවා වගේනේ මං හදන්නේ. මං අහනවා ඔයා මේක අරන් ගිලවත් තියන්නේ කොහෙද? සමහරක් පාරිභෝගිකයන් මං අහනවා. ඔයා මේක තියන්නේ කොහෙද? සමහරක් කට්ටිය කියනවා මේ හොඳට අවුත් මං කියලා පිස්සු ඒ වගේ වැඩ කරන්න එපා. මං මේ පැලේ තියන්න ඕන තැන සහ මගේ ටෙලිෆෝන් නම්බර් එක පාව මං දෙනවා. ඊට ඔයා මරා ගන්න එපා. අමාරුවෙන් හදලා තියෙන ඇතර ළමෙක් දුන්නා වගේ තමයි නිකන්. ඔයා හොඳට මේක හදාගන්න කෙනෙක් මම හරි තෘප්තිමත් මගේ මේ වගාවත් එක්ක. මොකද පාරිභෝගිකයයි මමයි පැලේ. එහෙම ගත්ත පාරිභෝගික කෙනෙක්. ඔයා මෙහෙම කතා කරලා ඔක්කොම කිව්වන් පස්සේ මොනවා හරි කියලා තියනවාද? ගොඩක් වෙලාවට ෆුඩ් සිටි එකේදී ටවුන් එකේදී අඳුරන්නේ නැති අය. මම කියනවා මේ ඔයා මට හැමතිස්සෙම මතක් වෙනවා. මොකද දැන් ඒකේ මල් පිපෙනවා. කියලා එයාගේ අම්මටත් කියනවා අම්මේ අපිට මේ මිස් මතක් වෙනවා නේද? මේ මෙයාගෙන් ගත්ත පැලයක් නේ මේක මේ. ඊට මට ඒ සතුට තියෙනවා ගොඩක්. ඒකට මගේ වෙලාව මම ගොඩක් ගන්නවා ඒක එයාට හදලා දෙන සහ ඒ තැන කියලා දෙන්න. හදන්න ආසාව ඉන්න කට්ටිය ඔයාගෙන් මොනවා හරි එක්ස්පීරියන්ස් එකක් ගන්න එන්න පුළුවන්ද?
එහෙම ළමයින්ට ඔයා දෙනවද ඒක? අනිවාර්යෙන්. ඒක තමයි කියන්නේ. මම හරි සතුටින් කියන්නේ මොකද ගස් කොළන් කියන එක මට අයිති දෙයක් නෙමෙයිනේ. මේ ස්වභාව ධර්මය. දැන් මේ මధుරින්ගේ නෙට් හවුස් එක කියලා කිව්වට මම හැමතිස්සෙම හිතන්නේ මේක මට අයිති නෑ මේ ඔක්කොම ස්වභාව ධර්මනේ. ඔව්. මම ඒකයි කියන්නේ යනකොට මේ ඔයා ගිය තැනක ඔයා හැදිලා ඉන්න කියන එක මට හැමතිස්සෙම හිතෙන්නේ මේ මෙයාලට පණ තියෙනවා කියන හැඟීම මට තියෙනවා. එහෙනම් ඕන කෙනෙක්ට මං අවුරුදු ගණනාවක් මම කියලා දීලා ඇති. කිසිම මේ කියන්නේ අපි දවසක මැරිලා යනවනේ. ඔව්. ඉතින් අපි දන්න දේ කියලා දෙන්න ඕනේ. පැලේ ලස්සන. ඔයාට මෙහෙම ආසාවක් තියෙනවද මඩම්? ස්කෝලවල සාමාන්‍ය මේ වගේ පරිසරයක් හදන්න chance එකක් දුන්නොත්. ඒ කියන්නේ යාලා ඔක්කොම අරන් දෙනවා. ඔව් මම ඔයා ගිහිල්ලා හදලා දෙන්න ආසයිද? ආසයි. ඔයා විශ්වාස කරන මං හිතනවා ඔයා මට හම්බුනේ මේ විශ්වේ මොකක් හරි එකකින් කියලා මට හිතෙනවා. මොකද මං ආස කරන වැඩක් කියන්නේ. මැරිලා යනවානේ තම ටික කාලේ. කොයි කාලෙත් මැරිලා එද්දන් මං එතකොට හැමදාම ඔයා මං පාරවල් දිග බලනකොට මට මෙතන මම ස්වේච්ඡාවෙන් ගිහලා මට පැල හදන්න පුළුවන් වෙයිද මං ඉස්සර අපේ මහත්තයාට කියනවා ඒ කාලේ ආව මල්වත්තේ වැඩට දාලා දෙන්න. මොකද මහත්තයා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ කොයි මේ පෙරදෙනි මල්වත්තේ මල්වත්තේ වැඩට දාලා දෙන්න. ඒතර එයා කියනවා වේකන්සිස් තියෙද දන්නේ. මොකද නෑ වේකන්සිස් නෙවෙයි. පඩි එපා. මම ස්වේච්ඡා සේවකෙක් විදිහට ගිහිල්ලා මම වැඩ කරලා එන්න දෙයක්. මම ආසයි. ඔයාලට නිකන් ඉන්න බෑ ගෙදර. මට ආසයි. ඒක මල්වත්තේ තෙන්ට යන්න මට ඒ කියන්නේ හොඳ සිතුවිල්ලක් හින්දා වෙන්න ඇති. ආයි මල්වත්ත ළඟම ගිහිල්ලා ඒ එක්සිබිෂන් සහ මල්වත්තට බැඳෙන්න මට අවස්ථාව හම්බුණා. ඒක හදලා දුන්නද ඔයා? නෑ මට ඒ කියන්නේ ඊතර වැඩට යන්න හම්බුන්නේ නෑ. මම සුවහස් මල් ගෲප් එකේ ඉන්නවනේ. ඒ හින්දා ඒකට මට හිතෙන එක විශ්වයෙන් මගේ හොඳ සිතුවිල්ලක් නේ ඒක. මට පඩියක් නැතුව මං ගිහිල්ලා එතන වැඩ කරන්නම් කියන එක තිබ්බේ. මම දැන් එතන අවුට්ලට් එකට පැල දානවා. මම හිතනවා මිනිස්සුන්ට හොඳ සිතුවිලි තියෙනවා නම් ඒක අනිවාර්යෙන් බෙහෙන් හරි ඒක හම්බෙනවා කියලා මම විශ්වාස කරනවා. ආසයි ඇත්තටම. ඒකයි මේ මැඩම්ගේ හිතෙන් තියෙන්නේ මේ ලංකාව තුළ මොනවා හරි මැරෙන්න ඉස්සරහ දෙයක් කරලා යන්න ඕනයි. මේ එන්වයරන්මන්ට් එක ලස්සනට කරලා යන්න ඕනයි. ඒක තමයි එයා හිතෙන් තියෙන හැම එකම. එයාගේ හදවත තියෙන්නේ සාමාන්‍ය ලංකාවේ තුළ තියෙන්නේ ගාඩන්ස්. ඒ ගාඩන්ස් හරියට හදන්න ඕන. පඩි ගැන චුට්ටක්වත් හිතන්නේ එයා. එයාට ඒ වගේ තැනවල හොඳට හැදෙන්න ඕන. ඒක තමයි එයාගේ අදහස. 1500ක් විතර වෙන මේ පැල ඇලොකේසියා. දැන් බලන්නකෝ එයාගේ මාධ්‍ය. එයාට තියෙන හොඳට වතුර බහැලා යන මාධ්‍යයක්. ලස්සනයිනේ. ඇලොකේසියා. නේ තෝරන්න. මේ සාමාන්‍ය මේවා කීයද කියන්නේ ඔයා විකුණනවා නම් කීයට විකුණනවා? ඕකක් 1500ක් 2000ක් අපි මේවා වෙන. මේවා 300ක් 400ක් වගේ වෙනවා. මේ වගේ පෙලක් හොඳ පෙලක් කීයද කියන්නේ සාමාන්‍ය? මේකක්ද? දැන් මේක බුෂ් එකක් නේ මගේ මදර් ප්ලාන්ට් එකක්. ඒක දෙන්නේ. ඔව් ඒක දෙන්නේ නැහැ. වටිනාකමක් මට දෙන්නත් බෑ ඒකට. සාමාන්‍ය මේවා කීයද? කාලය. මේවා කීයද? මේකද? මේක 1200ක් විතර වගේ වෙනවා. මේකට වයස කීයද? මෙයාට අවුරුද්දක් විතර වගේ ඇති. මෙයාගේ නම மிஸ்டிக் මේ මගේ සීඩ් එකක්. பாக்கேலும் அவ வந்து நேம் அடிச்சு தான் வச்சிரா இல்லது. ඒ මගේ සීඩ් එකක්. සීඩ් නේ දාලා තියෙන සීඩ්. ඔක්කොම යට තියෙන බිගෝනි. අර ඇන්තූරියම් වගාවෙම මෙන්න මේක බොහොම වටින වර්ගයක් නේ. ஒரு பூவ நீங்க நினைக்கிறீங்களா எந்தூரியன் வந்து சாதாரண விலண்டு அவ சொல்றா கோவிட் காலத்துல வந்து எந்தூரியன் பெல இந்த எந்தூரியன் பெல 75000 ரூபாய் 75000க்கு போயிச்சாம் இந்த எந்தூரியன் கோவிட் කාලේ මේ එන්දූරියන් පෙළ 75000ට දැන් නම් ගාන අඩුයි. දැන් ඕක 15000 ඒ වගේ ගණන් යන්නේ. දැන් ඔයා මේක දෙනවා නම් 15000ට දෙන්නේ. ඒක ගන්න කට්ටිය ඉන්නවද? ඔව් හිටපු ගමන් කට්ටිය නම් මම ඔක්කොම විකුණන්නේ නැහැ. මට තියාගෙන තමයි මොකද ආයි නැහැනේ දැන් ලංකාවට. பாக்கேலும் இந்த எந்தூரியன் கண்டுக்கு 15000 ரூபாய்க்கு இன்னைக்கு விற்கிறேன் இந்த எந்தூரியன் கண்டு வந்து அவட்ட ஒரு செவரல்ஸ் ஐட்டம் தான் இருக்குது வந்து ஒரு கண்டு 15000 ரூபாய் தருவா ඒවා 10 800 ඒ වගේ ගණන් යන්නේ. මේක මදර් ප්ලාන්ට් නේද? කවාලි. කවාලි. එතන කරිස්මා කවාලි ෆස්ට් පර්පල්. එහෙනම් ඔයා කතා කරනකොට මේ හරිස්මා WhatsApp හොඳින් ඉන්නවද? එහෙමද කතා කරන්නේ? මටත් හොරෙන් මලක් පිපිලාද? ඔයාගේ ආසාව පැලත් එක්ක කතා කරන්නකෝ. ආසාව පැලයක්. මම ඉතින් කියන්න තියෙන්නේ මගේ සීඩ් එකකට තමයි මම කියන්නේ මේ කොච්චර කාලයක් ඔයා හැදුනද? චූටි ඇටයකින් පැලවිච්ච එකක් නේ මට ඉතින් ඒක නමක් දෙන්නත් බෑ. දැන් මලක් පිපිලා දැකලා නැති එකට මම කියනවා මට වගේ කැක්කුලක් එන්න කතා කරන්න මට කියලා. ඔව් ලෙඩ හැදිච්චා ඉන්නවා. මං වැඩි පෝර ගහන්න. දැන් ඒකේ තියෙනවනේ බදාදට මේක සිකුරාදට මේක කියලා. මට පුදුම හිතෙනවා. මං පෝර ගහන්නෙත් නෑ. ඒවට යාලා හැදෙන්නේ. දැන් ඔයාත් එක්ක යාලා ආදරේ. එකක් ඇත්ත වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මට බිස්නස් එකම උළුවේ නෑ. මට මේක ඕවර්ලෝඩ් වෙනකොට තමයි මම අරන් යනවා කියලා හිතන්නේ එක්ස්නේ. මෙතන තියාගන්න බැරි හින්දා. ඒකත් අඬලා දෙනවා ඉතින්. ඔව් ඉතින් මට මගේ වියදම් වලට මට ආදායමක් මට ඕනේනේ. දුන්නොත් තමයි තව අනිත් කට්ටියට හදන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් ඉස්සර අපි ඔස්මොකොට් ගත්තේ රුපියල් 400යි 700යි. දැන් 2000 ගණක් වෙනවා. මේක ඇතුලේ කවුරුත් වැඩි මගන්නේ. මේක ඇතුලේ කවුරුත් දාන්නේ. ඔයාම ඒ කියන්නේ මේ පැලණන් කෙනෙක්වත් හදලා අවුරුදු 10ට එක කෑල්ලක්වත් හදලා නැහැ. තනිකර මම හදලා තියෙනවා. එළවලු හදන්න කියලා රිලවුන්ගෙන් බේරගන්න එළවලු හදන්න කියලා හදපු මේ කූඩුවක්. දැන් ඒකේ ඕකිඩ් දාලා ඉන්නවා. අරව බලන්න අර මේ කොලකේසියා කියන වර්ග මේවා මේ. මම ටිකක් අපිලි වලට තියාගෙන ඉන්නේ උග්ගහකුත් තියෙනවා. කොකද? கழு உக்கஸ் කියන්නේ. இது வந்து இது என்ன மரம் தெரியுமா? தெரியாதாக்களுக்கு இது வந்து கரும்பு. கருப்பு கரும்புன்னு சொல்றது. තේපැලක් තියෙනවා, බතලක් තියෙනවා. நெத்தியவானே ஒக்கම හදලා තියෙනවා. ඔක්කොම තියෙනවා. இல்லன்ற ஒரு ஐட்டம் இல்ல, எல்லா ஐட்டமும் இவங்க செஞ்சுக்கிறாங்க. மிச்சம் விருப்பத்தோட ஆசையோட செஞ்சுற. තියෙනවා. එපිසියානේ. එපිසියා වලින් වර්ග තියෙනවානේ. රතු පාට. මේක හරි ලස්සනයි. එකත් එපිසියා වර්ග මේක ලස්සන බලන්න කොල්ලේ. මම ඕවෙන් තමයි බෝ කරන්නේ. මට මේක ඔයා ආසාවෙන් කරන එකක් සාමාන්‍ය මේ සමාජයත් එක්ක තුළ ගොඩක් ගිහිල්ලා තැනවල හදලා තියෙනවා. එහෙම ඒ නිසා කවුරු හරි මේක ඔයාව බලන්න මෙතනට ඇවිල්ලා ඒවා ආසාවෙන් කතා කරන්න ඇවිල්ලා තියෙනවද කලින්? ඔව් ඇවිල්ලා තියෙන. එක දවසක් ගොවිජන සේවකයන් ගෲප් එකක් එක්ක කරන් ආවා. මේ කාන්තාව මම එයාලට ඔක්කොටම මම දන්න දේ කියලා දුන්නා. ගොඩක් වෙලාවට ට්‍රේනින් වෙන්න කට්ටිය. ට්‍රේනින් හදන්න අය ඇත්තටම දැන් මේ ගහ හදන විදිහට නෙමෙයි මේ පැලේ හදන්නේ. හරිද? අරකට වැලි පොළ පෝර ඒ යන එක. මේකට ගොඩක් පොල්ලෙලි කෑලි ඕනේ. එක ඒවා එක එක විදිහයි. හදන වර්ග වෙනස්. මේක මොනවද මඩ? ඒක මම ගොඩක් වෙලාවට අරක ඇතුලේ ලෙඩ හැදෙන කට්ටිය උස්සලා මෙතෙන්ට දානවා. මේ මෙයාගේ ලස්සන ටොමීලිය ලස්සනයි. ඔව් අල්ලගෙන. මෙහෙම තියෙන්න ඕනේ. මම ඔක්කොම එක අච්චාරුවේ තියලා තියෙන්නේ. මට එහෙම ගොඩාක් මේ රැක්ස් හදන්න ඕනේ ප්‍රශ්නනේ. ඔව්. එහෙම ලස්සනට කරන අයත් ඉන්නවා. මම මේකත් ලස්සන ක්ලියෝපැට්‍රා එපිසියා එකනේ. බලන්නකො පාට ලස්සන. මේකට ඔයාලට මොන හරි ලැබිලා තියෙනවද මොන හරි ප්‍රතිඵලක්? ඒ කියන්නේ මොන හරි අවෝඩ් ටින් මොන හරි සැලමරනට ඔයා කතා කරලා එහෙම ඔයාව ගරු කරලා මොන හරි අවෝඩ් මොන හරි කියලා තියෙනවා. ගරු කරලා තියෙන ඇත්තටම පාරිභෝගිකයා. ඔව්. ගේ සතුට තමයි මගේ සතුට. ඒ කියන්නේ මම පැලයක් අරන් නේ රජෙන් මොන හරි කොහරි නෑ මම ඒකේද අපේ කට්ටියට මම කතා කරා. මාව අගේ කරන්න කියන එක මං ඉල්ලීමක් කරා. ඉල්ලීමක් කරා මම. කියන්නේ දැන් ගොඩක් දෙනෙක් රජයේ කට්ටිය යනවනේ. ගිහිල්ලා යාලා මගේ පෙනුම හෝ මගේ තියෙන දේවල් බලලා මෙයාට ඕනේ නැහැ කියලා යනවා. හරිද? එක්ක වාහනය, එක්ක ගෙදර, එක්ක පෙනුම. මම කිව්වේ මම ගෘහණියක් විදිහට මට සපෝට් කරන්න කියන එක මං කිව්වා. සපෝට් කරන්න කියන්නේ අගය කිරීම. මම ඒ අගය කිරීමට මම කැමති වුණා. ඒවට කාගෙන්වත් රජයේ සේවකයෝ කියන ඔය ඒ නිලධාරීන් ආවට යාලා මට එහෙම සහයෝගයක් කිසිම දවස් මේ හැම දෙයක්ම අපේ මුදල් මගේ මහත්තයා මට දෙන සල්ලි. කියන රජයෙන් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට රජයෙන් දෙන්නේ වැඩ කරන එක්කෙනාට නෙමෙයි. එක ගිහින් දෙනවා නෙට් එක ගහනවා රෙදි වැල වහන්න. එහා පැත්ත පේන්නේ නැති වෙන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා අපේ රටේ. ඒ කියන්නේ වැඩ කරන මනුස්සයාට දෙන එක අඩුයි. ඒ කියන්නේ ඇත්තටම කනගාටුවකුත් තියෙනවා. ඒකට මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මම මගේ ගස් කොළයි මමයි එක්ක ඉන්නවා. ඒ වගේ එහෙම ගන්න ඕනයි කියලා ආසාවකුත් නෑ. හැබැයි මම හැබැයි හිතනවා මට වැඩි කරගන්න බැරි කාන්තාව ඉන්නවනේ ඕන තරම්. මට වැඩි මුදල් අඩු අය ඇතිනේ. හැබැයි මුදල් අඩු අය කියලා හම්බෙන්නේ වැරදි පුද්ගලයන්. ඉතින් ඔහේ ප්‍රතිපාදන දෙනවා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යා ඒකෙන් වැඩක් කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ නෙට් එකක් දුන්නත් දැන් මේ නෙට් එහෙම ගණන්නේ. දැන් මේ හැමදේම ඔයා සල්ලි වල අපේ සල්ලි. මට කිසිම දෙයක් ලැබිලා නැහැ. මගේ බලාපොරොත්තු නැහැ. පුංචි දුකක් තියෙනවා මේ අර අගය කිරීම. ඔයා මෙහෙම කරා නේද කියන හැඟීමක් අකට අපි මොනවාද දෙයක් කරනවා. එහෙම මට එහෙම බලාපොරොත්තුකුත් නැහැ. මම නම් අහලා තියෙනවා ගෙවල් වල වගා කරන එක, ගෙවල් වල මොන හරි මේ වගේ සමාජයට සතුටු වෙන්න දේවල් මොන හරි කරන කට්ටියට නුවරෙන් අර කොවිජන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් අවෝඩ් දීලා තියෙනවා. අහලා තියෙනවා. ඒ වගේ කට්ටිය අරන් තියෙනවා. එයාලව මොන හරි සරමණියට ගෙන්නලා එයාගේ ඒකට දීලා තියෙනවා එහෙම. මට උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව මට අම්මා තාත්තා වගේ තමයි. එයාලගේ මට ලොකු මේ ගස් කොළන් හදන එක ගැන මම සෑහෙන දෙයක් ඇත්තටම පෙරදින උද්භිත උද්‍යානයෙන් තමයි මම ඉගෙන ගත්තේ. එයාලා ඔක්කොම නොමිලේ ලොකු සේවාවක් කරනවා. මන්ද ඒක ගැන මට වචන නැහැ. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම කරලා තියෙනවා පෙරදින ඉපදෙන්නත්. එකක් පෙරදින උද්භිත උද්‍යානයකින් අපිට සෑහෙන ලොකු කුකුලක් තියෙනවා. මේ තියෙන මඤ්ඤොක්ක. ඇත්තටම දෙන් ඉන්න යම්
සෙට් එකට දැන් ඉන්න කාන්තාවන්ට ඔයා මොනවද කියන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ අලුත් પરම්පරාවට මම නම් කියන අලුත් પરම්පරාවට කියන්නේම ස්වභාව ධර්මයත් එක්ක ඌට වැඩි එකතු වෙන්න කියලා. يعني පොතපතම ඉන්ටර්නෙට් ඒවටම ඉන්නේ නැතුව ඇත්තටම ලොකු කනගාටුවක් තියෙනවා. අපේ ළමයි ඇත්තටම කුරුඳු ගහක්, පෝස් ගහක් එහෙම අඳුරන්නේ නැති මට්ටමකට දැන් ගිහිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ගස් කොළන් එක්ක එකතු වෙමින් ඉන්න එකට මුංචි විවේකයේදී ජිම් එකට යනවා වගේම පොඩ්ඩක් වත්ත පිටියට ගිහිල්ලා ගහක් පුලක් මලක් පිපෙන විදිහක් සමනල්ලු වෙන විදිහක්. ගොඩාක් කාන්තාව ගෙදරට වෙලා ඉන්නවා මානසිකව වෙట్లా ඉන්නවා. ඔව්. ඔය සමහරේ ડિප්‍රෙෂන් වෙලා ඉන්නවා. ඔව්. ඒ ලෙඩ හැදිලා එයාලට මොනවද හිතන්න බැරි වගේ කට්ටිය ඉන්නවා. එයාලට මොනවද කියන්න හිතන්නේ? ඔව් ඒ කියන්නේ මමත් නම් හිතන්නේ පරිසරයත් එක්ක ඉන්නකොට ඇත්තටම ඒකට ආදරේ වෙලා සමහරක් දෙනෙක් ඉන්නවා මේ අතපය කැත වෙයිද අර එහෙම ඒවට ඔක්කොම තියෙනවා සපත් තියෙනවා මේස් තියෙනවා ඒක දාලා පරිස්සම් වෙලා මුදලක්ම ගැන නෙමෙයි මුදලටම ඉස්සරහා දැන දෙන්නේ නැතුව දැන් ඔයාගේ වයස අවුරුදු 61ක් කියලා මේ ගොඩාක් අය ඔයාගේ වයසෙන් ගොඩාක් ලෙඩ හිඳලාම ඉන්නවා හෙල්ත් සයිඩ් එක ඔයා මොනවද හිතන්නේ? ඔව් මට මං ඇත්තටම සතුටුයි මම හැමතිස්සෙම වැඩ කරනවානේ මට ලෙඩවල් ඒව ගැන මට මතක් වෙන්නේ නැහැ දැන් ડોක්ටර්ස්ලා අර පරිස්සම් වෙන්න අර මේ කුවට දැන් මගේ අම්මලා තාත්තලා කාපු ආහාර රටාවක් තියෙනවනේ අපේ ගැමි ආහාර රටාව මම ඒවෙන් මිදෙන්නේ නැහැ. ඒ ගැමි රටාව ඒ විදිහට යනවා. ඒ කියන්නේ බුදු ලොකුවට හිතන්නේ අර වඩා කඩේ කෑම කනවා නම් අඩුයි. මම ඒවට ආසත් නැහැ. මගේ අම්මලා තාත්තලා කාපු ඒ ගැමි ආහාර රටාවත් එක්කම යනවා දරලිපි. දරලිපෙන්ද මොකද? ඔව්. ඒ කියන්නේ මම ඒ ගැන ගොඩක් හිතනකොට මේ ප්‍රශ්න සතුටුසිතින් ඒවා කාලා දීලා මට ඒ කියන්නේ ඇඟ වෙහෙසෙනවනේ හැමදෙස්සම දාඩිය දාගෙන වැඩ. ඉතින් ඒතර අපි උදේ උයලත් ඉවරයි. සතුටෙන් යන. ෆයිනලි අපේ මීඩියාවකින් සමාජයෙන් හොඳ දෙයක් කරන්න මිනිස්සුව ඉන්ටර්විව් කරලා මොනවාරි ප්‍රතිඵලක් ඒකෙන් එයාලගෙන් ලැබෙන්න පුළුවන්. ඒක ගැන ගොඩාක් අය අපි හම්බවලා කතා කරනවා. ඉතින් ඔයා ඒක ගැන මොනවද හිතන්නේ මඩම්? හරි. අද ඔයා මාව දෙක්කේ පාර යනකොට හම්බෙන්නේ. මට හිතෙනවා මේ අපේ මීඩියා ගැන වයිස් මීඩියා. මට හිතෙනවා ඒක වාසනාවක් කියලා මගේ. ඒ කියන්නේ මම ගෘහණියක් නේ. මට ලොකු ලෝකයක් නෑ. මට ටීවී වල වැඩසටහන් මට මොනවත් නෑනේ. මගේ ඔළුවේ තියෙන හොඳ අදහස්. ඒ කියන්නේ මම ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙකුත් නෙමෙයිනේ. මට හිතෙනවා අපිට හොඳ අදහස් තියෙන කට්ටිය මේ ගේ ඇතුළෙම තමයි ඒක කරකැවෙන්නේ. මගේ වත්තයි මායි ගස් කොළන් එක විතරනේ හොඳ සිතුවිලි තියෙන්නේ. මට හිතෙනවා වගේ තරුණ ළමෙක් ඇවිල්ලා මාව ඉන්ටර්විව් කරපු එකෙන් අපි මැරිලා යන්න කලින් අපේ හිතේ තියෙන හොඳ දේවල් හොඳ අදහස් සමාජයට දෙන්න පුළුවන් වුණා කියලා හැඟීම මට තියෙනවා. ඒ කියන්නේ මං ගැන මට ඇත්තටම සතුටුයි. මං සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. අඩුපාඩු තියනවා වෙන්න ඇති සමහරක් විට 100%ක් නෙවෙයි නැහැ. ඒකට මං ගැන මං අභිමානයි. ලොකු අභිමානයක් තියෙනවා. මා ස්වභාව ධර්මය කියන්නේ එකක් නේ. ඉතින් මම මැරෙන්න කලින් මට ලොකු සල්ලි ගොඩක් නැහැ. ඒකට ඒක අර පරිස්සමෙන් පරිහරණය කරන එක හැම දෙයක්ම ඒ කියන්නේ හඹා යන එක රත්තරම් බඩු ඒව ගැන මට එච්චර හැඟීමක් නැහැ. මට කැමති සාමාන්‍ය කෙනෙක් ඉඳලා සතුටුයි. ඒ කියන්නේ මගේ වයසත් එක්ක අපි ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 500ක් විතර ඉන්න නැති එක හොඳයි. නැති එකත් හොඳයි. නැත්නම් මේ කෙනෙක්ට කොටා ගන්නවානේ. මට හිතෙනවා ඉතින් මට මගේ ඔළුවේ තියෙන දේවල් කියා ගන්න මෙච්ච එක මට සතුටුයි. මේක ෆලෝ කරන්න මේ හොඳ වටිනා අදහසක් මේ පුතා මගෙන් ගත්තේ. මම ඒ ගැන හොඳට මේ අහම්බයක් මිදුල සුද්ධ කරගෙන තමයි ෆොටෝ එකක් ගත්තේ. මම කෝ එයා මාවත් ගන්න කියන්නේ මට හිතෙනවා ඒ මාවත් ගන්න කියන එක මේ පුතාට මම හිතන්නේ ඇඟීමක් එන්න ඇති. මාව ඉන්ටර්විව් කරන්න ඕනේ කියලා මේ පේජ් එක ෆොලෝ කරන්න කියලා මම කියනවා. මේ පරිසර හිතකාමී දරුවෙක් මට சතුටුයි යාගෙන. Thank you very much. நிறைய விஷயம் எங்களோட மேடம்கிட்ட வந்து நீங்க படிச்சிருப்பீங்க. என்வாயன்மெண்டோட ஆசை உள்ளாக்கள் இந்த வீடியோ பாருங்க, ஃபுல்லா பாருங்க, வீடியோவில் ஃபுல்லா பாருங்க. ஃபுல்லா பார்த்தா மட்டும்தான் உங்களுக்கு நிறைய விஷயம் அவ சொன்ன விஷயங்கள் உங்களுக்கு கிடைக்கப்பெறும். ඒකනේ මේ වීඩියෝ එක මුලින්දලා එන්ඩ් වෙනකන් ඔයාලා බලන්න සම්පූර්ණව බලන්න බැලුවොත් ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒකේ ඔයාලගේ එන්වයරන්මන්ට් එක ලස්සනට හදන්න, ඔයාලා ඉන්න තැන ලස්සනට තියාගන්න. ඊළඟට තමයි ඔයාලා ඉගෙන ගන්න ස්කෝල ලස්සනට හදාගන්න. මුළු දවසම ඔයාලා ස්කෝලේ තමයි ඔයාලා ඉන්නේ. ඔයාලගේ ටීචර්ස්ලාත් එක්ක ජොයින්ඩ් වෙලා, ඔයාලගේ සර්ලාත් එක්ක ජොයින්ඩ් වෙලා ඒ පරිසර හදාගන්න මේ මැඩමුත් ඔයාලට ඕන නම් උදව්වක් කරන්න කියනවා. ඒ හැබැයි දුර පළාත වලට එන්න බෑ. එහා ඉන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකව තමයි ඉන්නේ. පාති හදනවා නම් මල් පෙළ හදනවා නම් එයා ඔක්කොම කියලා දෙයි. මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇත්තටම සමාජයේ ඉන්න ගොඩාක් අය ඉන්නවා. අන්නේති මිනිස්සුව ගෙනලා ඔයාලා එහෙම කරන්න එපා. ඒ කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් තියෙන. හොඳ උගත් මිනිස්සුව ගෙනලා
ඔයාලගේ පරිසර හදාගන්න. සල්ලි බලාපොරොත්තු වෙන්නේ. එයාට ඕනයි ලස්සන තැනක් ඕනයි. ලස්සනට මේ ලංකාව හැදෙන්න ඕන කියලා තමයි. එයා ඉතින් ගස්ත් එක්ක මල් පැලත් එක්ක කතා කරගෙන එයා මේ ගස් තමයි එයාගේ ආදරෙන්ම යාළු. අනිවාර්යෙන් මෙයාව ඉස්කෝලේට කතා කරලා තමන්ගේ ඉස්කෝලේ ලස්සනට වෙනවමට තියාගත්තොත් ළමයින්ට ඇත්තටම හිතේ සතුට වෙනවා නේද? අපි thank you very much. ஒரு பிள்ளையோட பேசல பிள்ளைன்னு பசை பிடிச்சடா வச்சிடுறீங்க. ஒரு நாள் நீங்க கொண்டாந்து இந்த செஞ்சு பாருங்க. கடிச்சதான் அவங்க கடிக்க தெரியும், ரிலீஸ் பண்ண தெரியும். மென்டலி ரிட்டார்டட் பிள்ளைகள் தெரப்பியோட ஹைட்ரோதெரப்பி ஒவ்வொருத்தரும் புதுமை பெண்ணா ஸ்கூல்ல எம்பசடர்ஸா போகும். நல்லெண்ண